ආයුබෝවන් රූරස YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්න හිතුවේ ක්‍රීම් කැකර් වලින් වඩේ හදාගන්නේ කොහොමද කියලා. මේකට අපි වෙන මුකුත් පිටි වර්ග එකතු කරන්නේ නැහැ. තනිකරම ක්‍රීම් කැකර් වලින් තමයි මේ වඩේ එක හදාගන්නේ. බැලුව බැලමට පරිප්පු වඩේ වගේ වුණාට මේ ක්‍රීම් කැකර් වඩේ එක පරිප්පු වඩේ වලට වැඩිය රසයි. මේ ක්‍රීම් කැකර් වඩේ එක හරියට හදාගන්න වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපි හදලා බලමු නේද? අද මම මෙතන ක්‍රීම් කැකර් බිස්කට් 12ක් 13ක් විතර අරගෙන තියෙනවා. බිත්තර 3යි, ලුණු කුඩු තේ හැඳි භාගයයි, කෑලි මිරිස් තේ හැඳි භාගයයි, ගම්මිරිස් කුඩු තේ හැඳි කාලකුයි අරගෙන තියෙනවා. ලුණු ගෙඩියකින් භාගයක්, අමු මිරිස් කරල් 2ක්, සුදු ලුණු බික් 3ක් හීනියට කපාගෙන අරගෙන තියෙනවා. ඒ වගේම කරපිංච කොළ ටිකකුත් හීනියට කපාගෙන අරගෙන තියෙනවා. මුලින්ම අපි බිස්කට් ටික කුඩු කරගමු. ඔයාලට මේ බිස්කට් ග්‍රයින්ඩර් එකට දාලා කුඩු කරගන්නත් පුළුවන්. ඒ වගේම වංගෙඩියකට දාලා කොටා ගන්නත් පුළුවන්. මේ බලන්නකෝ මෙන්න මේ වගේ පොඩි කෑලි හිටින්න කුඩු කරගන්න. ඊළඟට මම මේ ටික භාජනයකට දාගන්නවා. මේකටම සුදු ලුණු ටිකක් දාගන්නවා. අමු මිරිස්, ලුණු, කරපිංචා ටිකක් දාගත්තා. දැන් ලුණු කුඩු ටිකත් එකතු කරගන්නවා. කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු ටිකක් දාගමු. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගමු. ඔයාලා මේ ටික හොඳට කලවම් කරගෙන ලුණු රස ඇද්ද කියලා බලන්න. ඊළඟට අපි බිත්තර ටික එකතු කරගමු. අපි මේක අද අනාගන්නේ බිත්තර වලින්. ඔයාලට මේ ටික මේ විදිහට අනාගද්දී තෙත ගතිය වැඩි කියලා දැනුණොත් තව බිස්කට් එකක් දෙකක් කුඩු කරලා දාගන්න. එහෙම නැතුව වියලි ගතිය වැඩි කියලා දැනුණොත් බිත්තරයක් තව එකතු කරගන්න. දැන් මම අතින් කලවම් කරලා පෙන්නන්නම්කෝ ඔයාලට කොයි විදිහටද පදමක් තියෙන්න ඕනේ කියලා. මේ බලන්නකෝ. මෙන්න මේ වගේ තෙත් ගතියට තියෙන්න ඕන. දැන් අපි මේකෙන් කොටසක් අරගෙන මේ විදිහට බෝල හදාගමු. ඊළඟට අනිත් අත උඩින් තියලා පොඩ්ඩක් පැතලි කරලා වඩේ එක හැඩයට හදාගන්න. මේ බලන්න මෙන්න මේ හැඩයට හදාගන්න. ඊළඟට භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගමු. අපිට මේක ගැඹුරු තෙලේ පැද ගන්න අවශ්‍ය නැහැ. තෙල් ටිකක් තිබුණාම ඇති. තෙල් ටික රත් වෙනකොට හදාගත්ත වඩේ එකින් එක තෙලට දාගමු. දැන් ඔයාලා මේ ටික මෙහෙම්මම ටික වෙලාවක් තියලා අනිත් පැත්ත හරවන්න. ඔයාලා මේ වඩේ එක හදාගනිද්දී ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වැඩිය ටිකක් අඩුවෙන් තියාගන්න. එහෙම නැති වුණොත් වටේ කර වෙලා මැද බැදෙන්නේ නැතුව යනවා. දැන් ඔයාලා මේ විදිහට දෙපැත්ත හරව රන්වන් පාට වෙනකම් මේ වඩේ ටික බැද ගන්න.
දැන් වඩේ ටික හොඳින් බැදිලා තියෙන්නේ. මම මේක තෙලෙන් අයින් කරගන්නවා. මේ විදිහට ඔයාලා ඔක්කොම ටික බෙද ගන්න. මේ තියෙන්නේ ක්‍රීම් කැකර් වලින් අද මම හදාගත්ත වඩේ ටික. අපි බලමුකෝ කොහොමද කියලා. හදගත්ත අමුද්‍රව්‍ය වලින් මේ ප්‍රමාණයේ වඩේ 9ක් හදාගත්තා. ඉතින් ඔයාලත් හදලා බලලා රස කොහොමද කියලා මට කියන්නකෝ. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයා මගේ channel එකට අලුතෙන් එකතු වුණු කෙනෙක් නම් මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු.